හරි ඉතින් අද වීඩියෝ එකකින් කියලා දෙන්න යන්නේ මේ හැමෝම දන්න හරි ජනප්‍රිය මාළුවෙක් කියලා තියෙන මේ ටැංකි සුද්දා ගැන තමයි අද වීඩියෝ එකකින් කියලා දෙන්න යන්නේ. මෙයා ගැන කිව්වොත් ඇත්තටම මේ අඩු දෙකකට වඩා විශාල වෙන මාළුවෙක්. ඒ වගේම මෙයා ඕනම වැවකින් අල්ලගන්න පුළුවන් දැන් නම්. මෙයාලා වැව් වලට දාලා බෝ වෙලා මේ ඒක ඇත්තටම මේ ජීවර කර්මාන්තයේ යෙදුනාට ලොකුම ප්‍රශ්නයක් වෙලා තියෙනවා. මොකද මෙයාලා මාළුන්ගේ බිත්තර කනවා. ඒ වගේම තමයි මේ කට තියෙන්නේ පල්ලෙහාට ඕනම තැනක ඇලිලා ඉන්න පුළුවන් විදිහේ මාළුවෙක්. මෙයා නිසා තමයි ඉතින් ලංකාවේ වැව් වල ඉන්න ගොඩක් මාළු වඳ වෙලා ගිහලා තියෙන්නේ. ඇත්තටම දැන් මෙයා හුඟක් දුරට මේ ආක්‍රමණශීලී මාළුවෙක්. නුවර වැවෙත් විශාල ප්‍රමාණයක් බෝරින්න මේ වෙනකොට ඉතින් අපි බලමු මෙයා අල්ලලා. මෙයා මේ අල්ලනකොට හුඟක් දුරට මෙයාගේ මේ සයිඩ් එකේ තියෙන කට්ට පිළිකා හැදෙනවා. මේ කට්ටයම ප්‍රොබ්ලම් පිළිකා කාරක වෙනවා. මේ කට්ටය අල්ලනකොට ඇත්තටම මෙයාලා අතින්නම් අල්ලන එක එච්චර හොඳ දෙයක් නෙමෙයි. කැට්ෆිෂ් නෙට් වලින් වගේ අල්ලනවා නම් ගොඩක්ම හොඳයි. මේ පේනවනේ මේ එනම් පොඩි දෙන්නෙක් ටැංකිය ඉන්න අල්ලන්න හොඩි ටික මේ ඒ වගේම කුඩා මත්ස්‍යයන් ආහාරයට ගන්නත් මෙයාට ලොකු හැකියාවක් තියෙනවා. ඇත්තටම මෙයාලා වැව් වලට බෝ වෙන්න හේතුව නම් මොකද ඇටි කරන්න ගෙනල්ලා ටැංකිය ඉඳ නැති වුනහම කන්න දෙන්න බැරි වුනහම මේ ගෙනල්ලා වැව් වලට අතහරිනවා. මේ ඊට පස්සේ ඉතින් වැව් වල බෝ වෙලා වැව් විනාශ වෙනවා. ඉතින් විනාශ කරන හොඳට ජලජ ශාක ආහාරයට ගන්න මාළුවේ. ඒ වගේම තමයි විස්තර මත්ස්‍ය කර්මාන්තෙත් හරිම ජනප්‍රිය මාළුවෙක් වෙනවා. එන ඉතින් අදට අපි ගිහින් එන්න අය අලුත් වීඩියෝ එකකින් හම්බ වෙනවා.